Hello, Hello, good morning. good morning. ඔයාලා හවුස්මේට්ස්ලා දෙනවද? ඔබ දෙනවා මිස් අපි. කොහොමද ඔයාගේ ප්‍රොසීඩියර් එක වෙන්නේ? කොහෙද ගෙදර තියෙන්නේ? අපි හක්මන ඉන්නේ. අක්මන. ඔව්. අක්මන කියන්නේ මේ මාතර පැත්තේ නේද? ඔව්. එහෙටද ඕනේ මිස්. ඔව්. මොනවාද මිස් කරගන්න තියෙන වැඩ? ගෙදර තියෙන උයන්න පිහන්න, අතපතු ගන්න, රෙදි සෝදන්න අපි වොෂින් මැෂින් එකක් තියෙනවා. රෙදි වේලන්න, නමන්න, වොෂ්රූම් හොදන්න, දරුවා ඒ කියන්නේ බලා ගන්න කියන්නේ මේ සාමාන්‍යයෙන් යාගෙන රෙත් එකේ ඉන්න තියෙනවා. අවුරුදු 7මාරක බබෙක් ඉන්නේ. ගෙදර 3 දෙනා. අවුරුදු 4මාරක බබෙක්. හා. එයාගේ එහෙම මේ එයාගේ ලොකු වැඩක් නෑ කරන්න. ඒ කියන්නේ අර එයාගේ ආරක්ෂාවට එළියට යනවාද බලන්න ඒ වගේ වැඩ තමයි තියෙන්නේ. හා. එතකොට උයන පියනේ මිස්. උයන්න තියන්න තියෙනවා මං කියවනේ. හෙලෝ. උයන පියන වැඩ තියෙනවද මිස්? ඔව් තියෙනවා. උයන්න තියන්න අතුපතු ගන්න, මිදුළු අතු ගන්න, ගේ අතු ගන්න, රෙදි සෝදලා වැලට දාලා නවන්න. ඒ වැඩ තමයි සාමාන්‍යයෙන් ගෙදර තියෙන වැඩ ටික තියෙන්නේ කරන්නේ. වොෂ්රූම් සෝදාන්න තියෙනවා. බබා බලන්නත් ඕනේ. බබා බලනවා කියන්නේ යා මේ වඩාගෙන ඉන්නේ එහෙම නෙවෙයි. යාගේ ආරක්ෂාවට එළියට යනවාද ඒ කියන තමයි බලන් තියෙන්නේ. මේ වඩාගෙන ඉන්නේ. ගෙදර කී දෙනෙක් ඉන්නවද මිස්? 3 දෙනා ඉන්නේ. හා. බබත් එක්ක. තට්ටු දෙකේ ගියද තනි තට්ටු එකේද මිස්? තට්ටු 3 ගියා. ඒ වුණාට අපි වැඩ වෙන්නේ යට තට්ටු විතරයි. උඩ තට්ටු වල තාම වැඩි ඉවර නැහැ අපි. වැඩ දෙන්නේ නැහැ. නෑ. හා. පඩිය කීයක් දෙනවද මිස්? උපරිම දෙන්නේ අපි 60000ක්. 60000ක් දෙන්න ඕනේ. හා. ඔව්. එතකොට එයාට ඉන්න කාමරයක් ඇඳක් ෆෑන් එකක් ඒවා ඔව් තියෙනවා. කාමරයක් තියෙනවා. හා. එතකොට මිස් මේ නිවාඩු කොහමද? නිවාඩු දවස් 4ක් දෙන්න පුළුවන් මාසෙට. හරි. වයස මේ සාමාන්‍යයෙන් කීයක වගේ ලේඩි කෙනෙක්ද බලන්න? 50 60ක් අතර වගේ. 50 60ක් විතර නේ. හා. ඔව්. මිස් මෙහෙම දැන් අපේ සර්විස් එක සම්පූර්ණ WhatsApp group එකක් කරා තමයි යන්නේ. ඔව්. එතකොට ඒකට ජොයින් වුණා කියලා මිස්ගේ ෆෝන් නම්බර් එක කිසිම කෙනෙකුට පේන්නේ නැහැ. ඒතකොට අපේ ආයතනයේ එන හැම ප්‍රොෆයිල් එකක්ම අපි ඒකට දානවා. ඉතින් අර මිස්ට ඔය මාතර පැති වල කට්ටිය ආවොත් ළමයින්ටත් කැමති කෙනෙක් ආවොත් මිස් ලයික් එකක් දාන්න. ඒ වෙලෙම අපි වීඩියෝ කෝල් එකක් කරන් දෙනවා මිස්ට මේ කෝල් එකක් අරගෙන බලලා කතා කරලා ගන්න පුළුවන්. කරන්නේ. ඔව්. මන් දාන්න. හරි.